Hi guys. ඉතින් අද වීඩියෝ එක මෙන්න water bomb එකේ අපි time spend කරපු විදිහ තමයි මම අරගෙන ඉන්නේ. බාලි වල අපේ last day එකේ අපි decide කරා water bomb එකට යන්න. කියලා පොඩි අයට activities කරලා පොඩි fun එකක් ගන්න. ඉතින් මේ තියෙන්නේ water bomb එක ඇතුලේ අපි entrance එකේ tickets ගන්න තැන. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් ඔයගොල්ලෝ රැඳිලා ඉන්න. ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මොන වගේ activities තියෙන්නේ, games තියෙන්නේ කියලා. ඉතින් හරිම ෆන්. පොඩි අයට විතරක් නෙමෙයි ලොකු පොඩි හැමෝටම එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් ඉන්න කියලා ඉන්නවා. Yay! We get to do it now. Hey, that's the one that you don't want to go on. Okay. Refund? Refund? How can I help you, sir? Lockers. What many bags do you have? Just one? Small lockers available down below, please. And the changing room as well. Okay, thank you. Yeah, deducted from the receipt. ලොක එකක් 6කට ගන්න ඕනේ. අරගෙන ඔයගොල්ලන්ගේ bags ලොක එකේ belongings ලොක එකේ දාලා යන්න පුළුවන්. මොකද bags අරගෙන games activities කරන්න බැහැනේ. ඉතින් ඒ හින්දා අපි bags දාලා අතන phone එක විතරයි අරගෙන ගියේ. ඔයව පරිස්සම් කරන්න ඒව බලා ගන්න බැහැනේ. වතුරත් එක්ක සෙල්ලම් කරනකොට. ඉතින් ඒ හින්දා ලොක එක අරගෙන අපි ඔක්කොම ලොක එකේ දාලා තමයි අපි ගියේ. It's so fun. Ayan na. Can I go again? මේ කාවේ නෑ මේක එන්න ඕන. Let's go. The other one is very fast. It's very long. We can do a line. Yes? අද අල්ලලා බලන්න. අර හැම ඇතුළට ගිහලා This is so fun guys. ඉතින් මාත් ගියා මේකේ පොඩි වෙන්නත් එක්ක. ඉතින් පොඩක් බයෙන් ගියේ මොකද ටිකක් උඩටම නගින්න ඕන රයිඩ් එකේ යන්න කලින් වටේට ඉතින් කැරකිලා යන්න තියෙන්නේ. ඒ වුණාට ඉතින් හරිම fun. ඉතින් හොඳ experience එකක් ගත්තා. ඉඳ ගන්න. මෙයාලා ඒගොල්ලෝ ගහලා
Rishi. This way. අයිතන් එකම යවන්නයි. මේ පයිතන් කියන රයිඩ් එක තමයි අපේ පොඩි දෙන්න වැඩිපුරම එන්ජොයි කරේ. ඒගොල්ලෝ මම හිතන්නේ 3 සැරයක් විතර ගියා මේ රයිඩ් එකේ. මේක මේ බෝට් එක ඒගොල්ලෝ අරගෙන යන්න ඕන උඩට. ඉතින් තනියම යන්නත් පුළුවන්, දෙන්නෙක්ට යන්නත් පුළුවන්. ඉතින් මේ දෙන්න මේක අරගෙන උඩටම මෙහෙම නගින්න තියෙනවා ස්ටෙප්ස් වලින්. නැගලා උඩ ඉඳන් තමයි රයිඩ් එක එන්නේ. ඉතින් ක්වික් වීඩියෝ එකක් තමයි ගෙනාවේ අපි වෝටර් පොම්බ් එකේ ටයිම් ස්පෙන්ඩ් කරපු විදිහ ගැන. ඉතින් hope you guys liked it and highly recommended guys. ඉතින් වීඩියෝ එක බලනකොට thank you. ඉතින් ඊළඟ වීඩියෝ එක හම්බ වෙනකන් දෙන්න. Thank you for watching. Bye for now.